welcome back to Ama and Netu YouTube channel. ඔන්න ඉතින් අපි ඔයගොල්ලන්ට කිව්වා වගේම පෙඩිකියුබ් එක ගන්නන්න මේ අපි ගෙදරදීම මූණට ෆේෂියල් එකක් කරගන්නේ කොහොමද කියලා අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මේකට තියෙන චූටි ස්ටෙප් ටිකක් ලොකුවට අපි කරන්න ඇත්තට මූණ ක්ලියර් කරගන්න ක්ලීන් අප් එකක් විදිහටත් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මම අද මේ නංගි මූණට මේක කරලා පෙන්නන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම පොඩි මීඩියට මම එකක් දානවා. මම නංගි මූණ මුලින්ම ෆේස් වොෂ් දාලා හොඳට ක්ලියර් කරගෙන තින්නේ. ඒ වගේම ස්ටීම් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ පාවිච්චි කරන ෆේස් වොෂ් එකක් එතකොට ක්ලෙන්සර් එකක් භාවිතා කරලා මුලින් මූණ හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ ඕගොල්ලන්ට ගෙදර මූණ ස්ටීම් කරගන්න පුළුවන්. අර උණු වතුර මේ භාජනයකට ටවල් එකක් දාලා ෆේස් ටවල් එකක් දාලා චුට්ටි වෙලාවක් මූණ තියාගෙන ඉන්න. එතකොට ඔයගොල්ලෝගේ මූණ පහසුවෙන් ස්ටීම් කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු අපේ ස්ක්‍රබ් එකට. අපි නංගි මූණ ගෙදරම අපි මේව පාවිච්චි කරන්නේ ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින්. ඒ නිසා ඔයගොල්ලෝ ලොකු වියදමක් නැතුව ගෙදරදිම ෆේෂියල් එකක් ක්ලීන් අප් එකක් කරගන්න පුළුවන්. අපි මේ පාවිච්චි කරලා තියෙන අපේ ස්ක්‍රබ් එක මේකට තේ කොළ ඒ වගේම දෙහි ඕගොල්ලොන්ගේ අංගම සීනි එකතු කරලා තියෙනවා. ඕගොල්ලොන්ගේ මූණ ස්කින් ටයිප් එක ඔයිලි නැත්නම් ඕගොල්ලන්ට මේකට කොකනට් ඔයිල් ටිකක් යූස් කරන්න පුළුවන්. ඕගොල්ලොන්ගේ ස්කින් එක ඔයිලි නම් මේකට කොකනට් ඔයිල් පාවිච්චි කරන්න එපා. නෝමල් වතුර චුට්ටක් පාවිච්චි කරලා මේක මික්ස් කරගන්න. මේක මේ මුළු මූණෙම මුලින්ම ඇප්ලයි කරගන්න. ඔයගොල්ලෝ දන්නවා මේ තේ කොළ කියන්නේ අපේ මූණ පැහැපත් කරගන්න ඒ වගේම ස්ක්‍රබ් කරගන්න පුළුවන් පහසුම ගෙදරදීම හොයාගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා. විනාඩි 10කට පස්සේ මේක අපි ඇඟිලි තුඩු භාවිතා කරලා මෙහිම රවුන්ඩ් අතට මුළු මූණම හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. අපි ඔන්න මූණ ස්ක්‍රබ් කරගෙන පස්සේ අපි ආයෙ මූණ වොෂ් කරගෙන අපි දැන් යමු ෆේස් පැක් එකට. ඔයගොල්ලන්ට පේන ඇති ස්කින් එක ක්ලියර් වෙලා තිනවා දැන්ටමත්. ඉතින් අපි දැන් ෆේස් පැක් එක ඇප්ලයි කරමු. අපි ඒකටත් අපේ ගෙදරදිම තියෙන ද්‍රව්‍ය වලින් හදාගත්ත ෆේස් පැක් එකක් තමයි අපි මේ අද මූණට ඇප්ලයි කරන්නේ. දැන් අපි බලමු ඒක හොඳ ඇප්ලයි කරගන්න කියලා. මෙහෙම මුළු මූණෙම හොඳට ඇප්ලයි කරගන්න. අපි මේ විදිහට මුළු මූණෙම පැක් එකක් ඇප්ලයි කරගන්න ඕන. ඉතින් මේක විනාඩි 20ක්ද ඔයගොල්ලොන්ට කියන්න බෑ අපිට. මේක මූණේ හොඳටම වේරෙනකන් ඉන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලොන්ට මේක හොඳට වේරුණාට පස්සේ මේක ඔයගොල්ලන්ට ස්ක්‍රබ් එකක් විදිහට අර මං කලින් කිව්ව විදිහට මූණේ උඩු අතට පොඩ්ඩක් වතුර ගාලා මුලින් තෙත චුට්ටක් මෙයා කරලා ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් රවුන්ඩ් ආකාරයට ඔයගොල්ලන්ට මූණේ මේ පැක් එක ඉවත් කරගන්න පුළුවන්. හරි අපි දැන් නංගි ෆේස් පැක් එකත් හොඳට වේවුණාට පස්සේ ඉවත් කරගෙන ඇවිල්ලා තිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති කලින් තිබ්බට වඩා ස්කින් එක
ක්ලියර් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අවසාන ස්ටෙප් එක විදිහට අවසාන කරමු ඒක කියන්නේ ඔයගොල්ලෝ ෆේස් පැක් එක ඉවරුණාට පස්සේ ඉවත් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ටෝනර් එකක් පාවිච්චි කරන්න. නැත්නම් ඔයගොල්ලන්ට ගෙදර අයිස් වතුර තියෙනවා නම් අයිස් වතුරෙන් මූණ හොද ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඩේලි යූස් කරන ක්‍රීම් එකක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් ඇප්ලයි කරගන්න මට මේ විදිහට. යූස් කරන ප්‍රොඩක්ට් වල නේම්ස් කියන්නේ නැහැ නේද? මොකද මේක කියන්නේ ඔයගොල්ලෝ යූස් කරන ප්‍රොඩක්ට් තියෙනවා නේද? යූස් කරන අපි මේක තමයි පාවිච්චි කරන්නේ. මේ විදිහට ඒකත් ඔයගොල්ලෝ හොඳට ඇප්ලයි කරගන්න. අපි ඔන්න ඔහොමයි අපේ දවසේ අද ක්ලීන් අප් එකක් කරගත්තේ. ඕගොල්ලොන්ටත් මේක ගෙදරදී අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඕගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ හම් වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.